ආදිනාමින් දෙන්න වැඩින්න බං. දසම පිරේ ගහන්න ඉපේ. දැන් තියෙන ක්‍රිෂාව නාවල ගන්න. මෙව බලන්න උනානේ ඉතින් අපිටත් ඇත්තටම වැඩක් නැහැ කතා කරලා මේ. කර උඩ නගිනවයි මේ එක විකාර කරනවා මුන් දෙන්න මට මෙන්න. මේ බැඳගත්ත වෙලේ ගහන්න බෑලු. අසල් ජීවිතයකට මොකද කියන්නේ නැහැ. දෙකම එක ටෙස්ට් කරන්න දෙන්න. අද අපි පොඩි ගමනක් යන්න හදන්නේ. එහෙම ගමනක් කිව්වට බෑ කොහෙද යන්නේ? අපි බීච් යන්න හදන්නේ. අපි යනවාද මෝරවලේ නාන්න. බලමුනේ. නාන කොස්ටියුම් එකක් අරන් ඇවිල්ලා තියෙනවා ගැම්මට. හරි. අයියෝට මොකද හිතෙන්නේ නාන්න යන එක? දැන් විතර නාන්නේ නැහැ ඈ? නේ. විතර නාන්නේ නැහැ. ඉතර නාන්නේ නැති ඉන්න නාන්න යන සීන් එකක් තියෙන්නේ. නාගන්න යනවා. මේ මොකද එනවා කිව්වේ කීයටද ආවේ කීයටද නේ? ඈ ඇත්තටම මේ අවුවේ ගිනි අවුවේ නාන්න ආසාවෙන් මාත් කිව්වේ යන්න නාන්න යන්න කියලා. කාල වෙනස. ගිනි අවුවේ නාන්න යන්න මුදුම ආසාවෙන් ගිරියේ ඒත් යද්දි ඔක්කොම වැස්ස මේ අවුව නැහැ දැන් ගෙලින්නේ. ඔයාගෙන හින්දා ආවේ නැත්නම් ඔයාගේ ස්ලිප් එකට අවුලයි. අවුනේ මේ අත මෙහෙම කරනවා. ඕක ලස්සන කෑලි පාරේ යද්දි අපි ආසයි බලන්න ඉතින් ඇත්තටම ඒ වගේ කෑලි පාරේ ගියාට ඒව අපේ නෙමෙයි. අන්සතු දේවල්. අපි ගෑහුවොත් අපි හයර් එකට අරන් ආවි කියනවා. අර ඉතින් අපිට පාරින්දලා අරන් ආවේ බඩේ කොරයක් නවල. මං කියනවා ඔයා තමයි මට කිව්වේ එහෙම කියන්න කියලා. ඒ නිව් එක ගැන මට මොනවද කියන්න තියෙන්නේ? ලස්සන. ඈ ඒ වෙනේ මොනවා හරි කියන්න ඕන ඊට පස්සේ යන වෙලාව තමයි හොඳම වෙලාව. අන්න ඉතින් මේ ඊට පස්සේ යන මේ සැන්ඩල්ස් මුළු රටක් ගන්න ප්ලේස් එකක් නේ. ඕනේ. අම්මඩ ඇයි ඉතින් හිරුවකින් මේ පැත්තනේ ඔක්කොම ගත්තේ රැල්ලට වෙරලා ආතේ. රැල්ලට වෙරලා ආදරේ නෙමෙයි බා රැල්ල වෙරලා. දැන් තියෙන ක්‍රිෂාව නාවල ගන්න. ඈ මම නම් නාලාවේ කොහොමද මේ මම ලස්සනට ඉන්නව නාලා මේ නාලා නෑ මේ. ගයිස් අපි නාන්න යනවා. මේ නාන වෙලාවක්ද මේ ඈ? අයයි වෙලාව. අපි නාන්නේ කන්නේ රෑ වෙලා ඔක්කොම. ලොකේෂන් එකට අපි ආවා. කොහමද? ඉස්සරහේ. මේ ජීවිතය මරණයත් අතර ගමන් එල්ලන්නේ නැහැ. දැන් මොකද කියන්නේ නැද්ද මේවට වීඩියෝ අපි වල? කරන්නේ හම්බ කරනවා ඇවිදිනවා. ඕනේ. හොඳයි ඉතින්. හම්බ කරනවා ඇවිදිනවා කනවා. නෝ රෑ නේද? මම නිකන් දරුවා වගේ මේ. අපි කොහොම සන්සෙට් එක? නියමයිනේ. ඉතින් ඇත්තටම සන්සෙට් එක කියන්නේ හරි ලස්සන මේ දෙයක්. මරු ඈ. තනි වෙච්ච ගොඩක් අය බලන්න සන්සෙට් එක දිහා එයාලට ගොඩක් දේවල් හිතෙයි. මාත් සන්සෙට් එක දිහා බලන් කල්පනා කරනවා මට මොකද්ද මේ වුනේ කියලා. අමුසේ මට දැන් මෙතනත් කෙල්ලෙක් සෙට් එක නතර කරානේ ලෙෂට් ගයිස් යාට සෙට් වෙන්නේ ඉංග්‍රීසි. මොකද මෙයා ඉංග්‍රීසි දන්නේ නැහැ. මෙයාට සෙට් වෙන්නේ ඉංග්‍රීසි කියලා. ලබුදී කෙල්ල සෙට් වෙන්න ගියා. ඊට පස්සේ මෙයා ඇවිල්ලා ඔය කල්ලා නිකන් කෙල්ල දිහා බැලුවා විතර ඒකත් මේකත් ඉවරයි. ඒක පොළොත් අපි බලනවා. ඉතින් ඇත්තටම සිරාවට මාර ලස්සනයි නේ. ආශා සිරිවර්ධන YouTube channel එකට වල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මේ ඔයාව පෙන්නන්න නැද්ද වීඩියෝ එකට දෙනවා පෙන්නන්න. අම්මට උඩු. මේ දෙන්න මාන්න යන්න කපල් ගෝල්ස්. පිළිනා යන්නේ. ස්විමින් ක්ලාස් යන් කිව්වනේ මන් දවස්. ලස්සනයි. කර උඩ නැග්ගොත් තමයි ගතිය ඈ. මෙව බලන්න උනානේ ඉතින් අපිටත් ඇත්තටම වැඩක් නැහැ කතා කරලා මේ. කර උඩ නගිනවයි මේ එක විකාර කරනවා මුන් දෙන්න මට මෙන්න. හොඳයි ලස්සනයි. අකේ කර උඩට යනවා. මේ මුන් දෙන්නට කියන කිසිම වැඩක් නැහැ. ඇවිදින එක විතරයි තියෙන්නේ. මේ වගේ කොහොම පිළිවෙසට දැම්මනම් හරි වීඩියෝ එකක් ගන්න. ආදිනාමින් දෙන්න වැඩෙන්න බං.
මට එන කලින් තමයි කොට කරනවා. මේ කොණ්ඩ බේරෙනවා කියන්නේ මොකද්ද? ඔයා නෑවේ නැද්ද? මේ මට එන කාලා කියත් කවන්නේ නැහැ කොණ්ඩ බේරෙනවා නම්. මගේ channel එකේ නම වෙනස් කරනවා. travel with Siri කියලා. සිරිගල්. Siri ගා. දැන් නෑවා. දැන් තියෙන ඉතින් මොන හරි බඩට දාගන්න තමයි. දැන් දිනේට මොන හරි කමු. පොඩ සුදු වෙලා වගේ සීන් එකක් තියෙනවා. අපි කොහොමද සුදුයි? වර්ණය සුදු. වර්ණය සුදු. ඔව් වර්ණය සුදු. ඉතින් මගේ වර්ණය සුදු වෙලා තියෙන්නේ මම සාමාන්‍ය නාලා විනාඩි 10ක් විතර යනකම් සුදු පාට තියෙනවා. අයියෝ අත් සුදු පාට ඉන්නවා නේ අවුලක් නැහැ නේ. නෑවට පස්සේ. සෙප් Hi guys. ඉතින් අපි දැන් කන්නාඩා කන දේ දාම සිලෙක්ට් කරනවා. මේ මොකක් පයිප් දෙන්න ඉස්සපා. නැත්තම් මේ කොහොමද මික්ස් තමයි දෙන්නේ. උදේට ජිම් යනවා. උදේට ජිම් කරා වැඩක් නැහැ නේ කතා කරලා නේ. එහෙනම් මේ වැඩියෙන්ම ෆැට් එකෙන් බොත්තෝ මොකම චීස් බොත්තෝ. කොහොම කරත් පැට්ටව. අසා ජීවිතේකට මොකද කියන්නේ ඉන්නේ? ඈ? එකක් නේ බිල්ට් එකක් වගේ. ඈ? එකක් නේ බිල්ට් එකක් වගේ. ඇයි එහෙම කියන්නේ? ඈ? ඇයි එහෙම කියන්නේ? ඒක මේ එතකොට මම බෙල්ට් එක. ඈ? නෑ ඒක වාට තේරෙන්නේ නෑ. ඒක අයියට විතරයි තේරුනේ. නිදෙන්න වුණොත් නම් මටත් එක පස්සේ තේරුනේ. ආයි පාගන්න බා පාගන්න බා. මේ ඔයගේ හපා කන වැඩ කරන්න එපා මං ඉන්න තැන මෙතන මම මේ තනියම තනිකර කොල්ලෙක් විදියට මෙතන ඉන්නේ මොන් දැන් හපා ගන්න. මේ ෆෑන් එක අරගෙන මෙතන ගමු. කර මුලන් නෙමෙයි කුටි කන්න වෙන්නේ. මුලන් වැඩන්නේ කුටි වැඩින්නේ. මේ දැනුත් ටික්ටොක් කරගමන්නේ. සිරිවර්ධන. අන්න ඔයාලට කෙල්ලෝ ටික්ටොක් කරන විදිය. අයියට මොකද හිතන්නේ මේ වගේ දේවල් බලාගෙන ඉන්න වෙච්ච එක ගැන? දසම පිරේ ගහන්න ඉපේ. බලන්න ලස්සනට. මේ බැඳගත්ත වෙලේ ගහන්න බැලු. මේ ටික්ටොක් එකේ මොකද සුදු වැඩිනේ. ඇත්ත ජීවිතේ නෑ නෙච්චර. ඇත්ත ජීවිතේ වර්ණය සුදු. දැන් ටෙස්ට් කරලා බලලා හරි කියලා. මල් මේක මේ ඇත්තද බුරුනේ? කවුද? ඇත්ත මේ? කවුද? බොරු නේද? හැබැයි ඊට උදේ බඩට ගහනවා රිටන් තමයි. completed. මිෂන් කම්ප්ලීටඩ්. ඊට බඩට ගහනවා පැය භාගයක් වැඩිපුර. ඒ වඩ වල් මේ වඩ මේ. මගේ බඩ නෑ. 18 plus. Dinner is sponsored by Krisha. කවද යන්නේ කන්නේ? ඔයාගේ මේ green vehicle එක නම් අපි එක්කන් එනවනේ. මොරවර එනවනේ. ඔය ඩාල්ෆින් වෙහිකල් එක වෙහිකල් එක. එක්කගෙන්න දෙන්නේ නැහැ නේද කොහොමද එනවනේ? එතකොට ජීදනේ වාහනේ යන්න ගිහ යන්න බෑ. ඒ හින්දා මේකේ න්යාය වාහනේ එහෙම කියන්නේ නැහැ වාහන කලින් දැක්ක කාලා මහත් වෙලා අපි යනවා. හරියයි. මේ ආව මැසේජ් එක හරිනේ. මැසේජ් එක ආවා. දැන් හරියට ඉත්තව කට්ටියගේම හරිද? උදේ වහන්දර ජිම් එකේදී තමයි කිව්වේ. ජිම් එකේදී ඉත්තව හොඳටම සුව කරගන්නවා. තමයි කිව්වේ නාන්න යන්න කියලා. ඊට පස්සේ නෑවා. දැන් හොඳයි. දැන් මොන මූණ මේනවා දැන් බලන්න. මම දැන් මේ ලයිට් එක ගහලා තියෙන්නේ යාන. අපි ඊළඟ කොහෙද යන්නේ? මමනේ අම්මා මගේ ලස්සන බලනවනේ. නෑ වැඩ පස්සේ තවස් දෙලා. අපි දැන් කොහෙද යන්නේ? දැන් යනවා අයිස්ක්‍රීම් ගන්න. රියෝ එකටද? රියෝ එකට යනවා අයිස්ක්‍රීම් කන්න. ඉතින් අයිස්ක්‍රීම් එකක් කාලා මේ අක්කගේ මේ channel එක මොකද්ද මේ? සිරිවර්ධන traveling. මේ මෙයා මාර විදියට travel කරනවා මේ ඒව ඒ දාන්න. මම වෙනස් කරන්න ඉන්නේ නම. මේ මාර විදියට travel කරනවා දාන්න වීඩියෝස්. ඉතින් මේ වීඩියෝස් දාලා කට්ටිය මේ share පාරක් දාලා පොඩි ආදල්ලා දෙන්න ඕනේ නේද මේ වගේ දිරිය කතුන්න. අනිවාර්යෙන්. මම එක්ක යන සැමියට පිටින්ස. මොකද ෂේප් පාරක් දාලා සබ්ලා වැඩි කරලා දෙන්න.
කියන්නේ මේ බඩ අඩු කරන්න දෙන්නෙම නැහැ දැන්. ආයෙ දැන් මොනවද දැන් කන්න හදන්නේ? ජිම් එකට ආදායමක් කරන් දෙන්න හදන්නේ. ජිම් එකේ ස්ථාවර වත්කමක් කරන්න යන්නේ මාව අපේ. පෙරේතයෝ දෙන්නේ. ඇත්තට අයිස්ක්‍රීම් ලෝකේ අයිස්ක්‍රීම් වගත්ත කවුද කියලා දන්නවද? මමනේ. ඔයා දන්නේ නැහැ. දෙයක් දන්නේ නැහැ. වැඩක් නැහැ. මේ ඇවිල්ලා මේක වගේ දෙකම එක ටේස්ට් කරන්න දෙන්නේ. අයිස්ක්‍රීම් එක මෙහෙම අරන් ඇවිල්ලා මේ කෙනෙක් දන්නේ නැහැ. සමලමයට අනේ මේ. අයිස්ක්‍රීම් කෑවා. අයිස්ක්‍රීම් කනවා. කනවා. අපි කාලි ඉවරයි. ලන්නල කන්න දෙන්නේ නැහැ. නෑ. අපි අයිස්ක්‍රීම් කාලේදී අපිට මధుරව කන්න බැරි හින්දා අපි යන්නේ. ඔන්නවද ප්‍රශ්නේ. ආනේ ඩයට් එක ගන්න නමුත් රමුන්නේ සුදු පාට වෙන්නේ නැත වෙනවා දැන් අර. ඉතින් ක්‍රිෂා ඔයා කියන්නකෝ දැන් අද ගමන කොහොමද කියලා? අද ගමන හොඳයි ඉන්නේ. මන්නම් මේ පළවෙනි අදාන මෙහෙම ආවේ. බොරු කියන්න ඕනේ නැහැ අපි කලින් කියානේ. ටුක් එකේ මෝරවලට. හැබැයි මේක ආන්න මොකද දන්නවද? කකුල මෙහෙම තියාගෙන යන්න පුළුවන් එක. අනිත් එක තමයි හුලං වදිනවා ලෙසරම. අනිත් එක තමයි එලවන්න ඕනේ නැහැ මට. නිකම්ම යනවා. නිකම්ම යන්නේ කියලා. හරි ගයිස් අපි ආවා නාලා. නාලාව හොඳයි. දැන් කෑවා මම අයිස්ක්‍රීම් නිදිමතයි. කෑවා. දැන් නිදිමතයි. දැන් අපි හැමෝම ක්‍රිෂාවත් බස්සගෙන හෙට මේ පිටේ යනවා. ඇත්තටම මෙහෙම යන එක මරු. ඒක මරු. ඉතින් මේ අක්කගේ මේ channel එකට කට්ටිය බලන්න ඕනේ. බලලා මොනවා හරි share කරලා ගම්ම කල්ලන්න ඕනේ. හයි කියන්නේ. Thanks for watching our ඔයාලා කියන්න ඕන Thanks for watching our video. Bye.